2023 සමර් නිවාඩුවට අපි UK වලට ගියා දවස් 5ක පොඩි නිවාඩුවකට. මේ ගිය වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ මගේ පුතාගේ මගේ මහත්තයාගේ ආසම ෆුට්බෝල් ටීම් එක. ඉතින් අපි මැන්චෙස්ටර් වලට ගියා ඒ ස්ටේඩියම් එක බලන්න. අපිට ග්‍රවුන්ඩ් එක බලන්න නම් යන්න හම්බුන්නේ නැහැ. මොකද ඒකට කලින්ම ටිකට් බුක් කරන්න ඕනේ. අපි එතනට යනකොට ෆුලි බුක් වෙලා තිබ්බේ. ඒ හින්දා ස්ටේඩියම් එක ඇතුළට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ හින්දා අපි මේ සුවනියර් ෂොප් එකට ගිහිල්ලා මේ වටේ පොඩි රවුමක් ඇහුවා. ඉතින් මගේ පුතා නම් ගොඩාක්ම ආස වුණා මෙතන ඉන්න. සුවනියර් ෂොප් එකෙනුත් එයාට ආස දේවල් ටිකක් ගත්තා. එයා ඇඳගෙන ගියෙත් මැන්චෙස්ටර් යුනයිටඩ් ඇඳුමක් තමයි. මෙතනින් ඇඳුම තෝරගත්තට පස්සේ අපිට මේගොල්ලොන්ටම කියලා නම ප්‍රින්ට් කරගන්න පුළුවන්. එයාගේ ඇඳුම නම් මං ගත්තේ අයර්ලන්ඩ් වලින්. මෙහි එයාගේ පන්තියේ යාළුවෙක්ගේ අම්මට කියලා තමයි මං එයාගේ නමයි නම්බර් එකයි ප්‍රින්ට් කරගත්තේ. ඔය මූණ පොඩ්ඩක් එල්ලගෙන ඉන්නේ දකින දේ අරන් දෙන්නේ නැහැ කියලා. බලන්නකො කොච්චර චූටිද කියලා අවුරුදු 2කට කලින්. 2කුත් නැහැ අවුරුදු 1මාරකට කලින්. ඉතින් මැන්චෙස්ටර් ග්‍රවුන්ඩ් එක බලලා ඉවර වෙලා අපි ඊට පස්සේ ලිවර්පූල් ස්ටේඩියම් එකටත් ගියා. ඔය ඉන්නේ මගේ පුතාගේ ආසම ෆුට්බෝල් ප්ලේයර්. ඉතින් ලිවර්පූල් ටීම් එකට සපෝට් කරේ නැති වුණාට එතනටත් පොඩ්ඩක් ගිහිල්ලා ඒ වටේ කැරකිලා බැලුවා. එතනට යනකොට මැන්චෙස්ටර් යුනයිටඩ් ටී-ෂර්ට් එක ගලවලා වෙන ඇඳුමක් ඇඳගෙන තමයි පුතා ගියේ. එතන සුවනියර් ෂොප් එකටත් අපි ගියා. එතනින් නම් මොකොත් ගත්තේ නැහැ. එතන අතරවමක් කැරකිලා ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා.